වෙල්කම් ටු මයි channel. වෙනද වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ යාළුවෝ සෙට් එක. ඔන්න අද ඔයාලට ගෙනලා තියෙන්නේ Kamax KTX 150 බයික් එකක් ගන්න බලන් හිටපු ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක්. එහෙනම් වීඩියෝ එක ඉවරනකම් රැඳිලා ඉන්න. අපි දැන් යමු වීඩියෝ එකට. මම කැමති කියන්න අපි තව දවස් 7කින් දැනට 99.5 ෂුවර් එක වාරකයක් ගෙලා අරගෙන යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මොකද මම දන්නවා මේ බයිසිකලයක් ගන්න කෙනෙක් පෑර අරින්නේ නැහැ. දැන් මම මේක දීප ව්‍යාප්ත දිවෙන පුරා දීප ව්‍යාප්ත කරගෙන යනවා මේ දවස් දෙක තුන. ඒකින්ද මට තව සුමානයක් කාල දෙන්න. දැනට පුළුවන්. මොකක්ද මේ නිස්සංග සේනාධිපති කියන කතාව? එක වාරකයක් ගෙවලා බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් ගන්න පුළුවන්? ඔව් පුළුවන්. තවදුරටත් ඒක හීනයක්ම නෙවෙයි. දැනට ලංකාවේ කිසිම ආයතනයක් නොකරපු දේවල් ගොඩාක් ඇවන්ස් සිග්නේචර් ආයතන මේ වෙද්දි කරලා තියෙනවා කියලා ඔයාලා හැමෝම දන්නවා. ඉතින් මෙයාලා මේ දැන් කරන්න යන මේ වැඩේ ලංකාවම හොල්ලන දැවැන්ත වැඩක් සටහනක් වෙයි කියලා මම හිතනවා. ඇත්තටම ගොඩක් අය හිතෙන්න පුළුවන් මෙහෙම වැඩක් කරන්න පුළුවන්ද? මෙහෙම කරන්නේ කොහොමද? නැත්තම් මේවා විකිනෙන්නේ නැති නිසාද මෙහෙම කරන්නේ? ඒ වගේ ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන්. ඒ හැම ප්‍රශ්නයකටම ඔයාලට උත්තර හම්බෙයි මේ වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න. TikTok එකේ මම බලපුවාම බයිසිකල් මේ 80ක් විතර හැම පාරකට පාරක් අපේ එකක් යනවා. මේකේ මම බයිසිකල් පදිනවා දකින්නේ දෙකයි. හුඟක් තියෙන එක්ක හෙල්මට් එකේ තියෙන ෆොටෝග්‍රාෆර් එක්ක එක මිනිහෙක් මන් දැක්කා දුම් අල්ලනවා අනිත් එක්ක මගේ බයික් එක සින්දුවක් අද පදින්නේ නැහැ. ඒක මට ප්‍රශ්නයක්. මම ඉස්සෙල්ලම කරේ මාකට් ස්ටඩි එක මාස දෙකක්. ප්‍රධාන දේ උනේ මේ කියන ඩවුන් පේමන්ට් ගෙවන්න බෑ. ඒතකොට මේකට යම්කිසි ක්‍රමවේදයක් හදන්න. ඔව්. ඒතර බයිසිකලේ ගන්න ආසාවක් තියෙන මං කියන්නම් යම්කිසි කතා දෙකක් බොහොම සංවේදී කරුණු දෙකක්. එතකොට මම හැම වෙලේම බැලුවේ අපිට බැරිද වාරකයක් ගෙවලා අරගෙන යන්න. අනේ අපිට බැරිද මේකට එක වාරකයක්. මේක තමයි එක දිගට මම දැක්කා මේ පෙරද දාපුවම ඇඩ් එක ඒකේ ඔක්කොම තිබ්බේ දියන්. ඒතර මම බැලුවා කොහොමද මේක. මාස දෙකක් තිස්සේ මේ බැංකුව ඔක්කොම මම කතාලා සෙල්ලෙන්ද කියලා ෆයිනෑන්ස් කම්පැනි කරා මම සිස්ටම් එක මම ඒ සිස්ටම් එක කියලා දෙන්න යන්නේ නෑ. ඒක මගේ බිස්නස් සීක්‍රට්. එතකොට මම කැමති කියන්න අපි තව දවස් 7කින් දැනට 99.5 ෂුවර් එක වාරකයක් ගෙලා අරගෙන යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මොකද මම දන්නවා මේ බයිසිකලයක් ගන්න කෙනෙක් පෑර අරින්නේ නැහැ. දැන් මම මේක දීප ව්‍යාප්ත දිවෙන පුරා දීප ව්‍යාප්ත කරගෙන යනවා මේ දවස් දෙක තුන. ඒකින්ද මට තව සුමානයක් කාල දෙන්න. දැනට පුළුවන්. අර මම ඔයාට පළවෙනි දවසේ කිව්වා ලක්ෂ 3ක් ගෙවන්න ඊට පස්සේ 2.50ට අඩු කරා 2.25ට අඩු කරා 1.85 කරා 1.50 කරා එකට කරා එක වාරිකයක් එකක් තියෙනවා දැන් දින ඉවරයි හමුදාවේ විශ්‍රාමික සෙබළුන්ට මම කියනවා ඔව් සත්ත පාක් නොදී ගෙදර අරන් යන්න හදලා දීලත් ඉවරයි බයිසිකල් 70ට වැඩිය එක්සර්සයිස් පැහැදිලි නෑ පැහැදිලි සත්ත පහක් නොගව ගෙනියන්න කියන්නේ ඒක තේරෙන්නේ නෑ නේ මිසස් දැනට එක්සර්සයිස්මන්ට් එකෙන් ගන්න කට්ටියට සත්තයක්වත් නොදී බයිසිකලේ ගෙදර අරන් යන සිස්ටම් එකකට අරගෙන ගිහිල්ලා අපි දීලත් ඉවරයි